කවදාකත් කොල්ලට මේ වගේ දෙයක් නෙවෙයි. කස්ටමර් එනවා කිව්ව නේද? මිනිහ එම්බම් කරලා වැඩ ටික ඔක්කොම ලෑස්ති කරලා තියන්නේ. කස්ටමර් එනවා කිව්ව නේද? මිනිහ ගන්න. එතකොට අපි නෙමෙයිද මිනිහ ගිහින් බාර දෙන්නේ? අපේ වාහනේ තමයි. කස්ටමර් එනවා කිව්වා. පොරගේ වයිෆ් තමයි නැති වෙලා තියෙන්නේ. දුක ඇති බං ගොඩක්. කොල්ලගේ වයිෆ් ලස්සන කෙල්ලෙක්. අපිට අවුල් බං. මේ වගේ අඩු වයස මිනිස්සු එම්බම් කරද්දි. ඒක නම් ඇත්තයි. කොල්ල නම් කොල්ලාව එන්න සර්. අපි හැමදේම ලෑස්ති කරා. මල්ලි මේ මාලිකාගේද? මිනි පෙට්ටිය පැටලිලා. මේක මගේ මාලිස. පෙට්ටිය උස්සද්දි පැටලෙන්නේ නැති. මේ මාලේ මට දුන්නේ මං කලින් ආදරය කරපු මගේ ගෑන් ළමයා. පොල් ප්‍රශ්න නිසා අපිට වෙන්න උනත් අදටත් එයා දුන්න මාලේ එයාගේ මතකයන් එක්කයි මම සතුටින් ජීවත් වෙනවා. වෙන්වීම දුකක් වුණත් ඒ මතකයන් මට අදටත් පෙට්ටි උස්සන් තමයි කොල්ලා එලි තියෙන්නේ. සර් බැනර් එකට තාම ෆොටෝ එකක් දුන්නේ නැහැ. සර්ට WhatsApp එකකින් අපිට ෆොටෝ එකක් එවන්න පුළුවන් නම් ඉක්මනට මට බැනර් එක හදලා දෙන්න. වෙන එකෙන් තමයි හරි මල්ලි මං ඔයාලට දැන් එවන්න. සර් දුකින් කියලා අපිට හොඳටම තේරෙනවා. කාට වුණත් සර් යන්න වෙලාව ආවම යන්න වෙනවා. අමාරුවෙන් හරි හිත හදාගන්න. ඒක නම් ඇත්ත සර්. මොනා කරන්න? අමාරුවෙන් හරි හිත හදාගන්න බලන්න. මල්ලි ෆොටෝ එක දාලා තියෙන්නේ. හරි සර්. මට අදටත් විශ්වාස කරන්න බෑ ඒ ෆොටෝ එකේ හිටියේ අවුරුදු ගානකට කලින් මම ආදරය කරපු ඒ කෙල්ල. ඒ වෙලාවේ දැනුණ වේදනාව මට වචන කරන්න අමාරුයි. මගේ මාලේ එයාගේ මිනි පෙට්ටිය පැටලුනේ ආම්බේකින් කියලා මට පිළිගන්න බෑ. සමහර විට මගේ කරේ තිබුණ මාලේ එයාත් අදින් අල්ලගන්න ඇති. ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයනාවක් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ඔබ දෙවලුත් ලංකාව එතර වෙන ෆලකොල තියාගන්න.